දුක දැනෙන්නේ කාටද? දුක දැනෙන්නේ මට. එතකොට මම කියලා කෙනෙක් නැහැයි කියලා කියන්නේ. මම කියලා කෙනෙක් නැත්තේ අපි වගේ අයට නෙවෙයි. නිවන් අවබෝධ කරපු අයට තමයි මම කියලා කෙනෙක් නැත්තේ. අනිත් හැමෝටම මම කියලා කෙනෙක් ඉන්නවා. ඔයාට ඔයා කියලා කෙනෙක් ඉන්නවනේ. ඔයාට ඔයාව දැනෙනවනේ. එහෙනම් ඔයාට දුක කියන එක දැනෙනවා. ඇයි? ඔයාට මම කියලා කෙනෙක් ඉන්නවා. ඔයා නිවන් අවබෝධ කරගත්තු දවසට ඔයාට මම කියලා කෙනෙක් නැහැ. ඔයා මමත්වයෙන් මිදිලා ඉන්නේ. එහෙනම් ඔයාට දුක කියලා එකක් දැනෙන්න කෙනෙක් නැහැ. ඒකයි නිවන් අවබෝධ කරපු කෙනා දුකින් මිදී නිදහස් වෙනවා කියලා කියන්නේ. මොකද දුක දැනෙන්න කෙනෙක් නැහැ. මම කියලා කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවා නම් ඔයාට අනිවාර්යෙන් දුක කියන එක දැනෙනවා. හරි? දුකෙන් මිදී නිදහස් වෙන්න නම් මම කියන කෙනා නැති කරලා දාන්න. විනාශ කරලා දාන්න. මම කියන්නේ කවුද? වීඩියෝස් තියෙනවා මගේ ප්‍රොෆයිල් එකේ ගිහිල්ලා බලන්න.